සාදුකාරයක් පවත්වන්නකෝ. තුන් ලෝකාග්‍ර වූ ලෝතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුනේහි තථාගත අමාමෑණියන් වහන්සේ පිළිබඳවත් ශ්‍රී ධර්ම රත්නය පිළිබඳවත් ආර්ය කුල උතුම් මහා සංඝරුවන පිළිබඳවත් පැහැදිලි සිත් උපදවාගෙන අනන්ත ගුණ ඇති ඒ උතුම් රත්නත්‍රයට මාගේ নমස්කාරය වේවා කියන හැඟීමෙන් හැමෝම নমස්කාරය කියන්න පන්සල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि साधु ज्ञान समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමං චෞසෝ සම්මා වායාමෝ ඉදවසු භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ pāpakānaṁ akusalaнаṁ dhammānaṁ pahānāya candaṁ janeti vāyamati viriyaṁ ārabhati cittaṁ paggannāti padhati anuppannānaṁ kusalānaṁ dhammānaṁ pādāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදති වැඩමවා වැඩ සිටින විහාර පරපුරේ විහාරාධීශ්වර උඩරට අමරපුර නිකායේ ගරු කටයුතු අපේ මහෝපාද්‍යය නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රධානව අද මේ අවස්ථාවට වැඩමවා සිටින ප්‍රාදේශීය නායක හාමුදුරුවන් වහන්සේලා විහාරාධිපතීන් වහන්සේලා පරිවෙනාධිපතීන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ශිෂ්‍ය පුත්‍රයින් වහන්සේලා ඇතුළු අති ගෞරවනීය මහ සංඝරුවනින් අවසරයි සීලගම ජනනන්දනාරාම විහාරීය අති ගෞරවනීය හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා දරමින් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයකින් නායක හාමුදුරුවන් වහන්සේට ආශිර්වාද කරන්නට දිරිය වැඩු සතර පේරුවේ දායකකාරකාදීනි ධර්ම ශ්‍රවණාබිලාසීව
අවට ග්‍රාම වාසීන් නිගම වාසී ප්‍රදේශ වාසීන් හැටියට මේ අවස්ථාවට සහ සම්බන්ධ වී සිටින සත්පුරුෂ අනෙකුත් පින්වතුනි පින්වතියනි භාග්‍යවත් වූ ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරන්නට නැවත වතාවක් ජීවිත කැපකිරීමක් කරන පුණ්‍යවන්ත වෙලාවක්. කාල වේලාව ටිකක් ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. මම පැය 7:00ක් විතර ඇවිල්ලත් වෙලාවට එන්න බැරි වුණා. මහමග අපට ඕනෑ තාලෙට නෑ. මොහොතක් පාසා වෙනස් වෙන ලෝකේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ගිනිගත් මේ වර්තමාන සමාජ ක්‍රමය ඇතුලේ සත්පුරුෂ ආකල්පයෙන් ලෝභ බලන් නැති මිනිසුන් බොහෝමයක් ඉන්න මේ වකවානුවේ විනය ශික්ෂණය ඊටමත් දුබල මට්ටමක පරිහානියට ගිහිල්ලා තියෙන වෙලාවක අපිට එන්න පාර විවෘත වෙන්නේ අපේ හීලෑකම මත මිසක් අනිත් අයගේ හීලෑකම මත නෙවෙයි. කෙසේ වෙතවත් ඔබ වෙනුවෙන් මේ ධර්මානුශාසනාව පවත්වා අති ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේට සතාධික කාලයක් ආයුබෝ වඩා වැඩ සිට මේ සසුනඹරට තවත් ආශිර්වාද කරන්නට දිගාසිරි ප්‍රාර්ථනා කරන ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් ප්‍රාර්ථනා කරන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාගේ කෘතගුණ සැලකීමේ මහා පුණ්‍ය කර්මය සතර පෙරුවේ දායකකාරක ආදීන්ගේ උත්තම කෘතගුණ සැලකීමේ මහා පින්කම් පින්නතුනි අපි හැමෝටම මේ මහා පින්කමට එකතු වෙන්න ලැබෙන්නේ මනවින් මේ ධර්මයේ ශ්‍රවණය ධාරණය කොට අර්ථපූර්ණ ජීවිතයක් නිර්මාණය කරන්නට අවබෝධය ලබා ගත්තොත් පමණයි. බුදුහාමුදුරුව අනුදැන වදාරනවා සුනාත ධාරේත චරාත ධම්මෝ කියන දහම් වැකියක්. හොඳට අහලා හොඳින් අවබෝධ කරගෙන අවබෝධිත දහම ක්‍රියාවට නම්වන්න ඕනේ. මේ වර්තමානයේ අපි කොපමණ බණ ඇහුවත් අතීතයේ මෙච්චර ධර්ම දේශනා පැවැත්වුවේ නෑනේ නේද? මෙහෙම සිවිල් පරිසරයේ සජීවීව බණ ඇහුනෙත් නෑ. මෙහෙම ගුවන් විදුලිය රූපවාහිනිය ආදී මාධ්‍ය ලෝකයන්ගෙන් බණ අහන්න හම්බුනේත් නෑ මෙහෙම. හැබැයි මිනිස්සු මෙච්චර කුණුත් නෑනේ. මෙච්චර කුණු කුරිරු හොර මැර වල් ගති තියෙන මිනිස්සු හිටියෙත් නෑ මෙහෙම. දැන් බණ අහනවත් වැඩි. දැනුවත් වීමුත් වැඩි. ඉගෙන ගන්නවත් වැඩි. නමුත් පිළිවෙලකුත් නැහැ. පිම්මන්ත භාවයකුත් පේන්නේ නැහැ. වරද කාගේද? කාටද දැංගිල්ල දික් කරන්න පුළුවන්? මම පෙර දිනකත් කියලා තියෙනවා මේ සමාජයේ ගරා වැටෙන්න මේ සමාජයේ කඩා වැටෙන්න මූලික වෙච්ච කණ්ඩායම් ටිකක් මම විස්තර කරලා තියෙනවා. අපේ නායක හාමුදුරුවනේ ඒකේ පළවෙනි කණ්ඩායම හාමුදුරුවරුමයි. ඒකේ පළවෙනි කණ්ඩායම හාමුදුරුවරු. දෙක පාලකයෝ. තුන
රාජ්‍ය සේවකයෝ 4 මාධ්‍ය හසුරුවන්නෝ 5 ඕ මාත්‍රිකා 5 ගෑනු 5 ගෑනු ඔක හරියන් දාන්න ඕනේ එකට මම ඉතින් හිතලා 5ට දැම්මා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍රයක ගාථාවක අන්තර්ගත වර්ග 5ක් නෙමෙයි මේ මා උපන් දින සිට මේ දක්වා සමාජයේ ඇවිදලා ලද බෞද්ධ දර්ශනයේ අවබෝධයත් හෙළ සංස්කෘතියත් ජාතිකත්වයත් ඒ වගේම මේ රටේ තියෙන සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව මේ සියල්ල ගලපා මානවීය වශයෙන් මේ සමාජේ කඩා වැටෙන්න හේතුව මොකක්ද කියලා බැලුවාම මා දුටු පිළිවෙල තමයි ඒ. තව කෙනෙක් වෙන පිළිවෙලක් දැකලත් ඇති. නමුත් කොහොම ගැලපුවත් මේ කණ්ඩායම් 5 වග කියන්න ඕනේ. ඒක ආපහු නිවැරදි කරන්න නම් මේ කණ්ඩායම් 5 වග වෙන්න ඕනේ. තමන්ගේ යුතුයකම තමන්ගේ භූමිකාවෙන් ලෝකයට ප්‍රදානය කරන්න පුළුවන් නම් තමන්ගේ භූමිකාවෙන් ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් මේක ගොඩනගන්න පුළුවන්. නිවැරදි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පාපතර ලෝකයක් නෙතිබ්බේ කෙලස් බරිත. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක පරිවර්තනය කළානේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවනකොට අකුරු ඉලක්කම් හරියට නොදන්න නිසි දර්ශනයක් අනුගමනය නොකරන යක්ෂ දේව නාග ආදී ගෝත්‍රයන් මිත්‍යා දෘෂ්ටික ආගම්වල බැඳුණු මිත්‍යා දෘෂ්ටික මිනිසු හිටපු රට බුදුන්ගේ දේශය පුණ්‍යවන්ත නිර්වාණගාමී මිනිස්සු ඉන්න පිම්බිම කරන්නට ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දේශපාලනික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් ජාතික වශයෙන් නානාවිධ පැතිකඩ වලින් දියුණුවක් ලත් ලෝකය විස්මයට පත් කළ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මැද්දෙන් මතුවෙච්චි ලොව තියෙන දීප්තිමත්ම පිම්බිම ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ තිබුණු නැති බැරි කම්බලින් අනූන හිඟා කන ලෝකයේ ඉදිරියේ ස්වයංපෝෂිත පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව මේ වටිනාකම් වලින් යුක්තයිනේ අපි. එහෙම තමයි තිබුණේ. ඒ පව් ලෝකයක් නැවත ගොඩනගන්න බැරි නෙමෙයි. නැවත හදන්න පුළුවන්. ඒකට කැප වෙන්න ඕනේ. වීරිය වඩන්න ඕනේ. එහි නායකයන්ට සත්පුරුෂ ආකල්ප පහළ වෙන්න ඕනේ. ඒ මත හොඳ සැලසුම් හදලා මේක නැවත නිර්මාණය කරන්නට අපට බැරි නෑ පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ශ්‍රී සද්ධර්මයේ ජීවමානයි. ආර්ය කුල මහ සංගරුවන ජීවමානයි. තුනුරුවම්ම ජීවමානව වැඩ ඉන්න මේ පිම්බිමේ ඇයි බැරි? බැරි නෑ. උවමනාවක් නෑ. එහෙම නේද නායකයන්? මට දැනෙන විදිය
බැරි නෑ උවමනාවක් නැතිකමයි තියෙන්නේ. කාටද? මා අර පෙර කී සියලු දෙනාටම ඒ උවමනාව ඇති වෙලා නැහැ. හොඳට බලාගෙන ඉන්නකො නායකත්වයන් දරනවද කියලාවත් එක ශේස්ත්‍රයකවත් එකම ශේස්ත්‍රයකවත් නැහැ. ගෙදර තාත්තට නැහැ. සමාජයක ඉන්න සමාජ පුරවැසියන්ගේ නායකත්වයේ දරන අයට නැහැ. හැම ශේස්ත්‍රයකම සංස්කෘතියකම සංස්ථාවකම ඉහළ ස්තරය ඒ වගවීමකින් යුක්තව ඉෂ්ට කරන්න බැඳී නැති බවක් තියෙනවා. ඒක නිවැරදි වෙන තාක්කල් මේක ගොඩනගන්නත් බෑ. හදන්නත් බෑ. ඒක තමයි ඇත්ත. එහෙනම් සිහිය පිහිටුවාගෙන නිවැරදි සත්පුරුෂ සමාජයක් නිර්මාණය කරන්නට අපට පුළුවන් ප්‍රමාණය ඔබට පුළුවන් ප්‍රමාණය ඔබේ යුතුයකම ඉෂ්ට කරන්න ඔබේ කැපවීම ඔබේ දායකත්වයේ පිරිනමන්න ඔබ මහන්සි ගන්න. එහෙම නැතුව මේ මිහිතලේ ජීවත් වෙලා මැරෙන එක ණයක්. ණයක් මිහිතලේට. ජාතියට ණයක්. එහෙනම් හැම දිනාටම සත්පුරුෂ සිත් පහල කරගන්න මේ වෙලාව පාවිච්චි කරන්න. හංස සන්දේශයේ කතුවරයා කියන්නේ පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇසේ ළමා වසු පැටියෝ හඬ දුරට දිසෙයි වෙහෙරෙයි සුරවිම නක් ලෙසට රසෙයි යම රසමයයි පියාස දුට අමාරසයලු දැනුනේ ලංකාව දැක්කා. ඒ තරම් නිවනක් දැනුණු නිදහසක් දැනුණු සතුටක් දැනුණු සැපයක් විඳපු පිම්බිමක් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගතව තනූ මේ පිම්බිම තිබිලා තියෙනවා. ඒක හැදුවේ කවුද? හැදුවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසම. අදත් ඒ සිව්වන පිරිසම මේ දෙරණේ ඉන්නවා. හැදෙන්නේ නැත්තේ ඇයි කියලා බැලුවා නම් උත්තරේ සපයාගෙන හදාගන්න බැරි කමක් නැහැ. එහින්ද අපි මේ ඔට්ටු වෙන රාගික කෙලස් බර ලෝකේ ගොඩනගන්න මහන්සි වෙන නිස්සාර ලෝකේ අතහැරලා සාර ලෝකයකට එන්න ඕන. ඒ සාර ලෝකේ අපිට දකින්න ඔය බුදු දහමට අනුව බැලුවහම පේනවා. දැන් ඔයාලා ළමයින්ට උගන්වනවනේ නේද? ඇයි උගන්වන්නේ? ඉස්කෝලේ යවන්නේ ඇයි ළමයිව? ළමයිව ඉස්කෝලේ යවන්නේ ඇයි? උගන්වන්න. මොනවා උගන්වන්නද? මොනවා උගන්වන්නද යවන්නේ? මේ වර්තමාන ඥානු හරියට කුලප්පු වෙලා ඉන්නේ ඕකටමනේ නේ. අර පිරිමි පන්සලේ වැඩට උදව් කරන අඩුයි වාගෙම
ළමයින්ට උගන්වන එකෙත් පිරිමි දෙවෙනියට තමයි ඉන්නේ. පළවෙනියට නෑ. සමිති සමාගම් වල හැම එකේමත් පිරිමියා ඉන්නේ දෙකට. එකට ඉන්නේ මෙවුන්දලා. අපායට ගිහිල්ලා බලන්නකෝ. අපායෙත් එකට ඉන්නේ මෙවුන්දලා. දෙකට ඉන්නේ පිරිමි. ඒ අර නිහඬ බව හින්දා. පිරිමි අපායෙත් දෙක මේ ලෝකෙත් දෙක. හරි සරලයි. ඔබට හිතෙන්නේ නැති එහෙම නෑ කියලා. නෑ. කලහකාරී නෑ. බොහෝ විට හිතනවා වර්තමානයේ වෙනකොට නම් ගෑනු අර දුවන වේගෙ වැඩි හින්දා පිරිමියා අතෑරලා කම්මැලියෙක් වෙලා ඉන්නවා. බොහෝ පවුල් වල පිරිමියා කම්මැලි වෙලා ඉන්නවා. හේතුව ගෑණි දුවනවා වැඩි. ගෑණිට ගෑනුකම හොඳ සිහියේ තියාගෙන මව්කම හොඳ සිහියේ තියාගෙන අපේ සංස්කෘතියට අදාළව මිනිහව ගොඩ නැගුවා නම් ගෑණිගේ කාර්යභාරය යන්නේ නේද? මිනිහව නිර්මාණය කරන එක ඒකනේ ගෑණිට ලතා කියන්නේ. ඔය ගොඩාක් නම් වල අගට ලතා තියෙන නිකම්ම නෙමෙයි. ඒ ගුණයට තියෙන්නේ. ලතා කියලා කියන්නේ නිර්මාණය කිරීමේ වාග්ය ඇති නම්‍යශීලී චරිතයක් ඉඳලා. මඩ වලකට ගියොත් වැල මඩ වලම වහලා විලක් වගේ හදනවා. ඕන කුණු ජරාවක් තියෙන එකක් වහනවා නේ. වහලා ඒක විලක් වගේ පෙන්නනවා. ඕනෑම මෝඩ මිනිහෙක් ගන්න ගෑණියෙකුට ඒ මිනිහා වටා දුවමින් අර අඥානවන්ත මිනිසා ලෝකයට නොදී දීප්තිමත් පෞල් ජීවිතයක් හදන්න පුළුවන්. ගෑණි එහෙම දක්ෂ චරිතයක් වුණොත්, ලතාවක් වුණොත්, රළු ගොරෝසු මිනිහෙක් හම්බෙන ගෑණියෙකුට පුළුවන්ලු ගලක් උඩට වැලක් ගිහින් අර කටෝර ගල් ගෙඩියම වහලා ලස්සන සමනලයෝ මීමැස්සෝ බඹරු කුරුල්ලෝ ගැවසී ගත්ත මල් බුකියක් වගේ එකක් හදන්න පුළුවන්. අර ගොරෝසු මිනිහා ලාලිත කරන්න පුළුවන්ලු කාන්තාවට. එහෙනම් ඇයට ලතා කියලා කියනවා. මැරිච්චි නට්ටකට යන වැලක් ඒ නට්ට දිගේ ගිහිල්ලා මැරිච්චි නට්ට වහනවා. වහලා නිකන් කරවිල වැලක් ගියා කියලා හිතන්නකෝ. මැරිච්චි ඉපලක් දිගේ කරවිල වැල ගිහිල්ලා මැරිච්චි අතු නටු වහලා කරවිල වැලේ කොළ දලු මල් වලින් වහ ගන්නවා. දිග සුදු පාට කරවිල ගෙඩි එල්ලිලා තියෙනවා. මහා පළ දරූ සරුසාර සෞභාග්‍යමත් වැලක් පේනවා මිසක් නට්ට පේනවද? නට්ට නෑ. නට්ට වැහුවා. නට්ට වැහුවා සරුසාර ඵලදායි තනක් නිර්මාණය කෙරුවා. කම්මැලි කුසීතේ කම්බෙන ගෑණියෙකුට ඒ වැඩේ කරන්න පුළුවන්. උගේ මැරිච්චි ගතිය නැති කරලා සෞභාග්‍යමත් තැනකට ගේන්න පුළුවන්. ඒක අපි කරන්නේ නෑනේ. මෙවුන්දා කැපිලා පේන්න ඕන හින්දා මරණාධාර සමිතියෙත් ගෑණි, දායක සභාවෙත් ගෑණි, කාන්තා සමිතියෙත් ගෑණි, සමෘද්ධියකෙත් ගෑණි,
හැම එකේම ගෑණි. මිනිහා තෝ බීලා හිටු පාරේ. තෝ බීලා හිටු පාරේ කැමති නම් වර හැන්දෑවේ. එහෙම තමයි තියෙන්නේ. මෙවුන්ද දුවලා ලෝකේ වටේ එනවා. මේ මෑතකදී මේ ඊයේ පෙරේදා තෙල් පොලිම හැදුනේ. ඒ හැදිච්ච වෙලාවේ මම රෑ 12යි එනකොට මඩගල්ලේ සෙඩ් එකට ගෑණියක් එනවා කියන්නකො නයිටිය පිටින් තෙල් ගහ ගන්න. නයිටිය පිටින් එනවා මේ රෑ 12 මේක කොහෙද යන්නේ මේ? තෙල් ගහන්න. වෙරි ඒකිටද මිනිහටද? පිස්සු ඒකිටද මිනිහටද බැලුවා නම් හොඳට පේනවා. එච්චර උමනාව, එච්චර කැපවීම මේ ලෝකේ දිනන්න නෑ. මේවා මායම් පුතේ, මායම්. දුර නොබලාකට කරන මිත්‍යා දෘෂ්ටික ගමනක් යන පෞකාර ගතිය. කල යුතු දේ නොකල යුතු දේ, රැස් කල යුතු දේ නොකල යුතු දේ අවබෝධයක් නෑ. ඒකයි ඒ තියෙන්නේ. සුනාත ධාරේත චරාත ධම්මෝ කියන බුදු වදනට අනුව අපේ හෙළ සාහිත්‍යයේ ওই ධර්මතාවයම මතු කරලා දීපු තැනක් තියෙනවා. හොඳට දැකලා එකතු කරන්න කියලා. ওই ධර්ම පාඨයම කියලා තියෙන කවියක් තියෙන්නේ. මතකද? ඇහිලා තියෙනවද? චරාත ධම්මෝ ධර්මේහි හැසිරෙන්න තුබුතනක සොර සතුරං ගත නොයනා එසැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. කවිය කටපාඩම් ගොඩාක් දෙනෙකුට ඒත් අර ධර්ම කාරණාව තියෙන බව දන්නේ නැනේ, දැකලා නැනේ. බෞද්ධ දර්ශනය පින්නතුනි දැකීම සඳහා තියෙන එක. දකින්න ඕනේ. දකින්න ඕනේ මේ මස් වලින් හැදිච්ච ඇස් වලින් නෙමෙයි. නුවණැසින් දකින්න ඕනේ. නුවණෙන් දකින්න ඕනේ. මේ ලෝකේ තියෙන ඇත්ත. මේ පහුගිය ව්‍යසනේ ඇවිල්ලා පෙන්නුවෙත් ඒ ඇත්තමයි. පින්නතුනි අපි හම්බ කරන්න ඔට්ටු වෙන්නේ මොනවද මේ? මේ භෞතික ලෝකයේ තියෙන වස්තු. ඒවා ගංගදිය ගැලුවොත් ගම්බතුරක් ආවොත් ගහගෙන යනවා. ගින්නක් ආවොත් පිච්චිලා යනවා. හොරු ආවොත් හොරකම් කරගෙන යනවා. සතුරෝ ආවොත් විනාශ කරලා දානවා. මේ දවස්වල පේනවනේ සතුරු විනාශ කරන ඒවා කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු දසදහස් ගණන් නේ සතුරෝ විසින් විනාශ කරනවා අපිට පේනවනේ. හම්බ කරපු ඒවා වසර ගණනාවක් හම්බ කරපු ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය, ඒ වගේම යාබද රටවල් වසර 100 ගණන් හම්බ කරපු එව්වා ඇහි පිල්ලම් කොටන වේගෙට විනාශයි. මේ භෞතික ලෝකේ එකයි. මේ සියල්ලම රකින්න තිබ්බා විනාශ නොවන හම්බ කරන්න ඕන සම්පත හම්බ කරලා තිබ්බනම් මොකද්ද? චරාත ධම්මෝ ධර්මානුකූලව හැසිරුණා නම් ඔය රටවල් වල ඉන්න නායකයෝ ඒ රටවල් වල ඉන්නවා නම් පූජකයෝ
ඒ සියලු දෙනා ධර්මානුකූලව හැසිරුණා නම් හැම මිනිහෙකුටම මේ ලෝකේ ජීවත් වෙන්නට නිසි සමාන ගුණයන් දැක්කනම් මේ අහිංසක දරුවාගේ ඉඳලා නාකි මහල්ලා දක්වා මේ අකාරුණික යුද්ධයකින් මැරෙන්නේ නැහැ නේ. අපිට ඒක තේරෙන්නේ හැම වෙලාවෙම ඔට්ටු වෙන්නේ ගින්නෙන් පිච්චෙන ගඟදියට ගහගෙන යන හොරු හොරකම් කරගෙන යන සතුරෝ විනාශ කරන රජ්ජුරුවෝ රාජසන්තක කරලා දාන මේ භෞතික ලෝකයේ කුණු වෙලා යන දිය වෙලා යන කැඩෙන බිඳෙන දි รา පත් වෙන ලුජ්ජති පලුජ්ජති ති ලෝකෝ කියලා බුදුහාඳුරෝ දේශනා කොට වදාළ වස්තු හොයන්නමයි. හොයන්නේ නැත්තේ මොනවාද? කුසලතාවය, ශිල්පීය ඥානය, බුද්ධියෙන් ක්‍රියාත්මක කිරීමේ භාග්‍ය නැහැ. මේ ලෝකය බුද්ධිමත්ව හදන්න ඕනේ. ආන්ගේ හැදීමේ ගුණය නැහැ. ශිල්ප කියන්නේ ඒකට. දැන් ඔයාලා ගෙදර මම අම්මගේ කාර්යභාරය කියනවා අපි උගන්වන්නේ ශිල්ප ශාස්ත්‍රනේ. මොනවාද? ශිල්ප ශාස්ත්‍ර. දැන් උගන්වන්නේ මේ වර්තමානයේ උගන්වන්නේ ශාස්ත්‍ර විතරයි ශිල්ප නැහැ. බලන්නකො ගෙදර ළමයි අතු ගන්න දන්නේ අපේ පැත්තේ කියන්නේ උදුළු ගන්නවා කියලා, මේ පැත්තේ කියන්නේ රහිනවා කියලානේ. ඔව් උදුළු ගන්නවත් රහින්නවත් දන්නේ නැහැ. නියරවල් බඳින්න දන්නේ නැහැ. වී ටිකක් වපුරනකම් කුඹුරක වැඩ දන්නේ නැහැ. හේනක වැඩ දන්නේ නැහැ. උයන්න දන්නේ නැහැ. පියන්න දන්නේ නැහැ. ගහක් කොලක් හිටවන්න දන්නේ ගහකට කොලකට නගින්න දන්නේ මේවා මොකක්වත්ම නොදන්නා දරුවෝ පොතේ පතේ දැනුම විතරක් ලබාගෙන කඩදාසියක ලියන්න ලෑස්ති වෙවි යනවා. කඩදාසියේ ලියලා ඉවර වෙලා විභාගේ පාස් වෙලා එළියට ආවාට වැඩ කරන්න දන්න මිනිහෙක් නැහනේ. ඉන්නවා. වැඩ කරන්න දන්න පරම්පරාවක් බිහි වෙන්න ඕන එක නෑ. ශිල්ප නෑ. මම ඔක තවත් පැහැදිලි වෙන්න ඕන උදාහරණයක් කියන්නම්. ශාස්ත්‍රීය ඥානය මම ඔබට දැන් කියනවා පාඩමක. ශාස්ත්‍ර විෂය තමයි ගෘහ විද්‍යාව. පාඩම කෙසෙල් මුහ නියඹලාව. ලියා ගන්නකො. කෙසෙල් මුහයක් ගන්න. පැහිච්ච කොළපු අයින් කරන්න. ලා කොළපු සහිත කෙසෙල් මුහය සිහින් වෙන්නට හොඳ තියුණුව කැපෙන පිහියකින් කැත්තකින් ලියා ගන්න. කපා ගන්නා ලද කෙසෙල් මුහ ටික ලුණු වතුර බඳුනක දමා මද වේලාවක් තබන්න. මද වේලාවකින් හොඳින් මිරිකා කහට ඉවත් කරන ලද කෙසෙල් මුහ ටික පිරිසුදු බඳුනක දමා අවශ්‍ය ප්‍රමාණයට අමු මිරිස්, ලුණු, කරපිංචා 3-5 ආදී යොදා ඔබේ රුචිකත්වයට අනුව තක්කාලි හෝ සියඹලා එකතු කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණුද කලවම් කොට දියකිරි මිටක් වත් කොට කිරි හිඳෙන තුරු තම්බා ගන්න. කිරි හිඳෙන තුරු තැම්බුණු කෙසෙල් මුහ බඳුනට මිටි කිරි මිටක් දමා
කිරි පැසුණු කල බා ගන්න. උදේ කෑමට, දවල් කෑමට, රෑ කෑමට යෝග්‍යයි. මෙය කෙසෙල් මුහ නියඹලාවයි. ඕම් පාඩම දියාගත්තානේ. දැන් ඔහොම බලන්නකො ගෙදර ඉන්න ඔබේ කෙල්ල, ඔබේ දුව කෙසෙල් මුහ නියඹලාව හදන්න දන්නවද කියලා? ඇත්තටම දන්නවද? අවුරුදු 15, 16, 17, 18 මේ වයසේ ඉන්න ඔබේ දුව දන්නවද? දන්නේ නැත්නම් තලන්න ඕන බූවල්ලෙන් ඒ දන්නේ නැති කෙල්ලටද කෙල්ලව හදපු මහේකීටද? මහේකීට. කොහේ මහේකී? ආන්ගේ මහේකීගේ අයිතිකාරයෝ තමයි මේ තුස්නීම් භාවයෙන් බලාගෙන ඉන්නේ. තුස්නීම් භාවයෙන් බලාගෙන ඉන්නේ අය. අපේ සමාජය හඳුන්නේ පිරිමියා දැන් කූතාණ්ඩියාගේ රිලව වාගේ. පිරිමියා කියලා කියන්නේ කූතාණ්ඩියාගේ රිලවා ගන්නට වැටිලා. මං ඕනනම් ඔප්පු කරලම පෙන්නන්න. කූතාණ්ඩියා කවුද? රිලව මිනිහනම් කූතාණ්ඩියා. කූතාණ්ඩියා ගෑණි. රිලව නටන්නේ කූතාණ්ඩියට ඕන තාලෙට මිසක් රිලවට ඕන විදිහටද? නෑ නෑ, රිලවාට ඕන තාලෙට නටන්න බෑ. ඕන තැනදී නටන්න බෑ. හිතිච්ච වෙලාවට නටන්න බෑ. කූතාණ්ඩියා අනකොලොත් විතරයි රිලව නටන්නේ. එහෙම නෙමෙයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මායි ගෙදර නම් එහෙම නෑ. අය පොල්ලට ලොකු වලන් තියෙන්න විදියක් නෑ. ඔබට හිතේ. දැන් එහෙම ඔබට හිතෙනවා මන් දන්නවා. සමහර පිරිමි අයට හිතෙනවා. මට කියන්නකෝ අම්මද උතුම් බිරිඳද? කවුද උතුම්? පිරිමින්ට ඔකට උත්තර දෙන්න බෑ ඇත්තටම. ඔබට නිකමට හරි හිතෙනවා නම් අම්මා උතුම් කියලා ඔබ බලන්නකෝ උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සේ එළි වෙනකන් නානාවිද හස්ත කර්මාන්තයන් වෘතීන් රැකියාවන් කරලා ඔබ හම්බ කරන වස්තුවෙන් වැඩි කොටසක් වියදම් කරලා සන්තෝෂ කරවන්නේ අම්මවද බිරිඳවද? ඔබ බැඳලා ඉන්න මිනිහා මොකද කරන්නේ? මිනිහාගේ අම්මව සන්තෝෂ කරන්නේ. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද මේ මහත්තයා ඔයා වාගේ මිනිහෙක් නිර්මාණය කරපු ඔයාගේ අම්මා නිසානේ මට ඔයාව අයිති උනේ. ඒ හින්දා අම්මා දිහා බලන්නකො. අපිට කොහොම හරි ජීවත් වෙන්න හැකි අම්මව සන්තෝෂ කරලා එන්නකො කියලා මේ බෙලිහුල් ඔය එක ගෑණියෙක්වත් මිනිහට කියලා තියනවාද? උඹලා පන්සලේ බින්න බැස්සට එක ගෑණියෙක්වත් කියලා තියනද එහෙම? නෑ නෑ. ඒ වගේම පිරිමියෙකුට හිතුණද අම්මා උතුම් හින්දා අම්මාව බලාගෙන ඉන්න ඕන කෝකටත් මෙවුව සන්තෝෂ කරන්න ඉස්සෙල්ලා මට අවුරුදු 20 දී 25 දී 30 දී මේකි හම්බුනේ. ඒ වෙනකම් මම වෙනුවෙන් තැඹුවේ, මම වෙනුවෙන් දුක් විඳේ, මාව නිර්මාණය කරුවේ මගේ අම්මනේ කියලා දනුණා. දැනිච්ච එකෙක් නෑ. දැනිච්ච එකෙක් නෑ. ඒකයි මං කිව්වේ කූතාණ්ඩියාගේ රිලව වාගේ කියලා. ගෑනුන් ඉස්සරහදී නැමෙනවා. නැමිලා හොඳ නරක නොබලා අර පෙරේත කමට ඇදිලා යනවා මිසක්
ගුණ ධර්මයට සත්‍යයට එකඟව ගමන් කරන්නේ අපි. ශිල්ප දක්වන්නේ. එහින්දා මනාව ලෞතර බෞද්ධ දර්ශනයට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය කුල සිරිතට අනුව ඔබේ ජීවිතය නිර්මාණය කරන්න. මේ ලෞතර තථාගතයන්න් වහන්සේ දේශනා කොට වදාළ සදාතනික දහමෙන් බිඳක් මේ දේශනා කරන්න. අදටත් හෙටටත් මතුදාටත් මෙලොවටත් පරලොවටත් පිහිට පිණිස පවතින්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මේ ත්‍රිවිධ රත්නේ සරණමයි. එහින්දා ඒ සරණ ලබන්නට මූලික සරණ හැටියට මිනිහෙක් යෝ ධම්මං පස්සති සෝමං පස්සති ධර්මය දැකලා බුදුන් දකින්න ධර්මය දැකලා සංඝුන් දකින්න ධර්මය තුල පිහිටලා තුනුරුවන් දැක තුනුරුවනේ සරණ ලබන්නට වීරිය වඩන්න. ඒ සඳහා ධර්මඥානය ලබා දෙනුවස් අපේ ගෞරවනීය නායක හාමුදුරුවන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයක් අද සීලගම අගලගම සිරි ජනනන්දනාරාම විහාරීය පරිසරයේ මනරම්ව කරවන ලද ධම් සභා මණ්ඩපයේ සිට දේශනා කරවා ගනු ලබන මේ උතුම් දේශනාව මනවින් ශ්‍රවණය කොට ධාරණය කොට උපදවාගත් ධර්මඥාණයෙන් අසුතං සුනාති සුතං පරියෝදපේති කාංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන ලාභයන් සියල්ල නොඇසූ දේවල් අසාගෙන ඇසූ දේවල් පරිණත කරගෙන සැකහැර නිවැරදි දෘෂ්ටියකින් දැකීමකින් යුක්තව ලෝකය නිර්මාණය කරගෙන තමා බැඳුණු ලෝකයේ තනාගෙන ප්‍රීතියෙන් සන්තෝෂයෙන් සතුටින් මෙලොවත් පරලොවත් වින්දනය කිරීමේ වාග්ය ඔබට ලැබේවා 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 කියන ප්‍රාර්ථනාව පෙරදරි කරමින් බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ ගැඹුරු සූත්‍ර දේශනාවක සොඳුරු ධර්ම කාරණා ඇතුළත් සූත්‍ර පාඨය. සූත්‍රේ මතකද? උපාසකම්මල පොය දවසට ඇවිල්ලා පෙරලපු පොතේ මේ සූත්‍රයේ තිබ්බේ නැද්ද? ඛතමංචාඋසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāය uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāය bhiyo bhāvāය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති මතක් වුණාද සූත්‍රේ? ඕකේ නෑ ලේසි එක.
ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මංගල ධර්ම දේශනාව වූ ධම්සප්පවතුන් සූත්‍රය මතකද? ඒ ධම්සප්පවතුන් සූත්‍රයේ ගැඹුරුයි. තේරෙනවා අඩුයි. බොහෝ වඩන ලද ඥානයක් තියෙන අයට තමයි තේරෙන්නේ. ඒ නිසා සසුන්ගත වෙච්චි පසුකාලීන අවබෝධය අඩු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ ධර්ම කාරණාව පැහැදිලි කරන්න ඕන නිසා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවසරය ලබාගෙන දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් තියෙනවා. ධම්සප්පවතුන් සූත්‍රයේහි අන්තර්ගතය විස්තර විභාග කොට විවරණාත්මකව දේශනා කළ සූත්‍රයක්. සූත්‍ර දෙකේම තියෙන්නේ එකම කරුණු විස්තර වෙලා. චතුරාර්ය සත්‍යමයි. හැබැයි විස්තර දේශනාවට වෙනම නමක් තියෙනවා. ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. මොකද්ද උපාසකම්මලා? සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විස්තර කරන ලද සූත්‍ර දේශනාව. මම අද ඔබට මාතෘකා කළේ ඒ සත්‍ය විස්තර කරන ලද සූත්‍ර දේශනාවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් මාර්ග සත්‍ය විස්තර කරපු තැනින් මාර්ගාංග 8න් එකක් මම මේ වෙලාවේ කියන්න උත්සාහ කරනවා. ඒ මාර්ගාංග 8න් තෝරගත් එක තමයි සම්මා වායාම යහපත් වෑයම යහපත් වීර්ය යහපත් වූ කැපකිරීම මොනවටද? සන්තෝෂෙන් ජීවත් වෙන්න, නිවැරදිව සැප විඳින්න, නිවැරදිව පෝසත් මිනිහෙක් වෙන්න, බෝසත් ගමනක් තුලින් බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනා මත හිත එකඟ කරගෙන හිත ඍජුව පවත්වාගෙන හිත නික්ලේශී කරගෙන පාපයන්ගෙන් ඈත් වෙලා කුසලයන්හි පිහිටා නිර්වාණාභිමුඛ ගමනකින් නිවන් දකින්නට වඩන වීර්ය සඳහා මේ සතර සම්මප්පදාන වීර්ය වඩන්න කිව්වා. ඒකට කියනවා සම්මා වායාම යහපත් වෑයම. පින්නතුනි යහපත් වෑයම ආකාර 4කට වඩන්නලු. 1 අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන්න. දැන් ඔයාලා ගොඩක් දුර ඇවිල්ලා ඉන්න අය ඉන්නවා නේද? හැබැයි අපි ඉපදෙනකොට මේ ලෝකේ බිහි වෙනකොට කවුරුවත් පව් කරපු අය ඉන්නවද මිහිතලේ? මේ භවයේ අපි උත්පත්තියෙන් මේ ලෝකයට එන්නේ නිකලැල්ල. හිත කය වචනය කියන තුන්දොර වෙහෙසවලා මේ භවයේදී අපි පවක් කරන්නට තරම් වාරු ඇතිව දැක්මක් ඇතුව ඉපදිලා නැහැ. නික්ලේශීව තමයි ඉපදුනේ. ඉපදිලා නිකලැල්ල ඉපදුනා.
මේ භවයේ පෙර භවයන් හිදීගෙන ආපු කැලල් ඒවා කර්මානුරූපව පිටිපස්සේ තියෙනවා. නමුත් මේ භවයට අපි ජීවියෙක් හැටියට එනකොට මේ මිහිතලේ පවක් කරලා නැහැ. ඒ පවක් නොකර මේ ලෝකයට ආපු අපි අද ඉන්න තැනට එනකොට බලන්න ඔබ දිහා බලන්න. හිත කය වචනේ ත්‍රිවිධ ద్వාරය වෙහෙසවලා ඔබ සත්තු මරලද නැද්ද? හොරකම් කරලද නැද්ද? කාමයේ වරදවා තියනවද නැද්ද? මුසාබස් දොඩලා තියනවද නැද්ද? මද්ද්‍රව්‍ය අරන් තියනවද නැද්ද? හොඳට බලන්න. ඔබ කොතනද ඔබට පේනවා. සිල්පද කීයක් බිඳිලාද සිල්පද කීයක් රැකලාද කියලා ඔබට පේනවා. හෘද සාක්ෂියට එකඟව ඔබ බලනකොට ඔබට පේනවා. එතකොට මුල්ම වීර්යය තියෙන්නේ මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම වීර්ය කරන්න මැරෙනකම්ම ඒ පාපේ සිද්ධ වෙන්න දෙන්න එපා. මේ ජීවිත කාලෙම මේ චූටි දරුවන්ගේ ඉඳලා ඒ විදියට පුරුදු කළා නම් පුරුදු වුණා නම් පිරිසිදු උත්පත්තියක් ලබාගත් මේ ජීවිතේ පිරිසිදුවම වැඩෙමින් ඉදිරියට යනවා. සත්පුරුෂ ආකල්ප මත පිහිටනවා. දැන් තියෙන්නේ අසත්පුරුෂ ආකල්පන නේ. අසත්පුරුෂ ආකල්ප තියෙන්නේ පාපතර ක්‍රියාවන් තියෙන්නේ ගොඩාක්. ඔබට ඒක පේන්නේ නැත්නම් ඔබ හොඳට බලන්නකො මං චූටි කාලේ සාමාන්‍ය පෙළ විභාගෙ ලියද්දී ලංකාවේ හිරගෙවල් වල හිටියේ සිරකරුවෝ 25000ක් විතර. දැන් ඉන්නවා 1,25,000ක් විතර. සමාජයේ හොඳ පැත්තට නැමිලාද නරක පැත්තට නැමිලාද බලන්නකො. දවසින් දවස හිරගෙවල් පිරුණේ පින් කරපු අය හින්දා නෙමෙයි පව් කරපු අය හින්දා. පුනරුත්ථාපන කඳවුරු වල දසදහස් ගාණක් ඉන්නවා ළමයි. මේ රටට වටිනාම තරුණ දරුවෝනේ. පරිවාස භාරයේ ඉන්නේ රටට වටිනාම තරුණ දරුවන් සහ දැරිවියන්. කාන්තා පිහිට ආයතන වල රඳවාගෙන ඉන්නේ රටට වටිනාම දැරිවියන්. මහමග අතරමං වෙලා ඉන්නේ රටට වටිනාම තරුණ පිරිස. ළමා නිවාසවල ඉන්නේ රටට වටිනාම අනාගත පරපුර. මහලු නිවාසවල ඉන්නේ රට වෙනුවෙන් යම් මෙහෙවරක් කරලා වැරදුණු මගක් නිසාවෙන් මහලු නිවාසයට වැටිලා. දැන් බලන්නකො ධාර්මික සමාජයක පේන්න ඕන දේද අධාර්මික සමාජයක පේන්න ඕන දේද තියෙන්නේ කියලා. පැහැදිලිව පේනවනේ අපි යන්නේ කොහාටද කියලා. යන ගමන වැරදි නම් කරන දේ වැරදි නම් හිතන විදිහ වැරදි නම් පින්නතුනි ඒ වරද නිවැරදි කරන්න ඔබ මා අප සියලු දෙනා තමන්ගේ ප්‍රමාණයෙන් අපේ හැකියාවෙන් වමනාවක් ඇති කරගෙන ඒ කටයුත්තට බැඳෙන්න ඕන. එහෙම නැතුව මේක නිවැරදි කරන්න බෑ. දැන් මේ වැපන්දෙයෝ කාපන්දෙඤ්ඤයි හානට මීගොන් බානක් දෙඤ්ඤයි දොරකඩ පොල් ගහසින්නම දෙඤ්ඤයි වැපන්දෙයෝ වැපන්. අයි
ධර්මශාලාවක් මේ ඔක්කොටම ඉන්න නැති පන්සලක් ඉඳ මෙවුන් තෙමෙන්න එතකොට මොලේ ටිකක් පහළ වෙනවා බුදුහාඳුරුව 7 දවසක් තෙමුණාලු භාවනානු යෝගීව මෙවුන්දලාට යන්තම් පින්න වැටෙනකොටම පායිනවා ඇමල කොහොම නිවන් දැක්කේ ඇයිද වැහි බින්දුව වලට ඔච්චර බය නම් ඔහම නිවන් දැක්ක හැකිද හාඳුරුවෝ නම් කිව්වා ගෑනුමයි වැඩ කෙරුවේ කියලා පේනවනේ වැහි බින්දුව ගව් ගානක් දුර තියෙද්දි පැනලා හැංගිච්ච මෙවුන්දලලු වැඩ කෙරුවේ පින්නතුනි අපි වැස්ස වලාහක දෙයයන්ට කියමු මේ වෙලාව පොඩ්ඩක් දෙන්න කියලා. සෝබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ එදාසෙනෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ තෙමෙන එකත් පුරුදු වෙලා තිබ්බා නම් අද දුක හිතෙන්නේ ලෝභකමට හංගාගෙන හිටපු ඒවා දීලා ලොකු ධර්මශාලාවක් තිබ්බා නම් හැමෝටම දුකක් නැතුව බණක් අහන්න තිබුණා නමුත් පින්නතුනි අවස්ථානෝචිතව ඔබේ පහසුව සකසා ගන්න හාඳුරුව කියපු හින්දා තෙමි හිටියා මට සෙම හිර වෙලා මැරුණා කියලා කියන්නේ නැතුව සෙම වැඩි අය නොතෙමෙන තැනකට ගියොත් හොඳයි හීන් එවුන් තෙමන් නැතුව හිටියොත් හොඳයි නමුත් කාලගෝට්ටියක් මැද්දේ බණ කියන එක නිෂ්ඵලයි එහෙනම් ඔබට පහසු තැනක් උචිත තැනක් යොදාගෙන විනාඩි 10ක් 15ක් වැස්ස ඉවසන්න වෙයි මම ඔබට මාතෘකා කරන්නට යෙදුණු උත්තම වීර්ය ධර්මයට අනුව සිහිපත් කළේ මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න වීර්ය කරන්න නොකරපු වැරදි නොකර ඉන්න වීර්ය කරන්න ස්වාමීන් වහන්සේ අපි කරලානේ වැරදි කරපු එව්ව තිබ්බාවයි ඒ කරපු එව්ව දිහා බලන්න එපා මම මේ වෙලාවේ ඔබට මතක් කරන්නේ නොකරපු එව්ව අම්මට ගහලා නැහැ තාත්තට ගහලා නැහැ අම්මව මරලා නැහැ තාත්තව මරලා නැහැ බරපතල හොරකම් කරලා නැහැ මිනි මරලා නැහැ බරපතල සත්ව ඝාතන කරලා නැහැ ඔබ කසිප්පු පෙරලා නැහැ ඔබ අරක්කු මත්ද්‍රව්‍යයක් බීලා නැහැ සාමාන්‍ය මත්ද්‍රව්‍ය පාවිච්චි කළත් දරුණු ව්‍යසනකාරී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නැහැ ස්ත්‍රියක් දූෂණය කරලා නැහැ අනියන් සම්බන්ධතාවයක් ගොඩනගාගෙන නැහැ තමන්ගේ ස්වාමියාට පිටුපාලා නැහැ තමන්ගේ බිරිඳට පිටුපාලා නැහැ මේ විදිහට පින්නතුනි අපි මේ වෙනකන් රැකගත්තේ වුණා තියෙනවනේ තියනව නේද එහෙමවා එකක්වත්ම නැද්ද තියෙනවා අපිට නිකන් හොඳම නැති මිනිහෙක් පෙනුනත් මේ ආවට ගම්වල ඔබට පේනවා ඇතිනේ හොඳ නැති උන් තක්කඩියෝ බේබද්දෝ හොරු සල්ලාලයෝ කීකේ ඔබ කියන නන් තියන අය ඉන්නවනේ ඒ උනාට මේ මිනිස්සුත් හොඳයිනේ නේද ඒ මිනිස්සු ගාව හොඳ ගති නැද්ද හොඳ ගති තියෙනවා ඒ හොඳ එක තියා ගන්න ඕන නරක එකනේ අයින් කර ගන්න ඕන එයින්දයි හොඳ එක රැක ගන්න වීර්ය කරන්න ඕන හැම මිනිහෙක්ම
හොඳ ගති ඇතිව ඉපදුනේ. දැන් මේ වෙනකොට නරක ගති පුරුදු වෙලා. ආන්ගේ නරක ගති තවම පුරුදු කරගත්තේ නැති පැතිකඩ මනාව රැකගෙන ජීවිතේ දිනන්න මහන්සි ගන්න. පන්සිල් රකින්න කවුරුවත්ම මේ සීලගම මේ විහාරීය පරිසරයට ඇවිල්ලා නෑද? පන්සිල් පද පහම රකින්න කවුරුවත්ම ඇවිල්ලා නෑ. ඉන්නවනම් ගෑණියෙක් හරි මිනිහෙක් හරි මංගාවට එන්න ඕනේ. පන්සිල් පද පහම රකින්න කාට හරි හිතෙනවද ඉන්නවා කියලා? එහෙනම් ඉතින් පාතූර් භූත වෙන්න ඕන චාතූර් මහා රාජක යාමයේ තුසිතේ නිම්මාන රතීය පරිනිම්මිත වසවත්ති වලි. මේ ලංකාවේ නම් පන්සිල් පද පහම රකින්න කවුරුත් නැහැ. මේ අද බිහි වෙච්චි ඊයේ පෙරේදා බිහි වෙච්චි කිරිසප්පයෝ හැර අවුරුදු දෙකෙන් තුනෙන් උඩ ඔක්කොම සිල් බිඳලා එක එක ප්‍රමාණෙ පහම කාටවත් නැහැ කියලා මන් දන්නවා. හතරක් තියෙන්න පුළුවන් රැකගෙන, තුනක් රැකගෙන තියෙන්න පුළුවන්, දෙකක් රැකගෙන ඉන්න පුළුවන්, එක සිල් පදයක් රැක ගන්න පුළුවන්. හැබැයි පහම රැකපු කවුරුවත් නැහැ. ඔය උපාසකම්මලා ඇවිල්ලා අෂ්ටාංග සීලය සමාදන් වෙනවා නේද පන්සලේ? පහත් නැහැ ඕන්දලට අට ගත්තට. ණයට පස්සේ පහ සම්පූර්ණ කරලා දීලා අටෙහි පිහිටලා නිවන් යනකම් తాවකාලිකව පහ පාස් කරනකම් අටේ දුවන්නත් පුළුවන් නේ. සාමාන්‍ය පෙළ පාස් කරලා දෙනකම් උසස් පෙළ පන්ති යන්න පුළුවන් නේ. ගැටලුවක් නෑ. උසස් පෙළ පන්ති යන ගමන් පහ පාස් කරන්න ඕන හැබැයි. නැත්තම් බෑ. නැත්තම් පෙල් උසස් පෙළ කලයි කියලා උඩට දාන්නේ ආපහු යන්න වෙනවා. කොහාටද? ආරේ නරකය තිරිසන් ප්‍රේත අසුර රෙද්දේ හැංගිලා බේරෙන්න බෑ. අපි නාකි වෙනකොට රෙද්දේ හැංගෙනවා නේ. නාකි වෙනකොට රෙද්දේ හැංගෙනානේ. ඒ නාකි වෙනකොට හැංගෙන රෙද්ද තමයි සිල් රෙද්ද. කෙල්ලෝ කාලේ ඔය අටමාලේ දාගෙන ඇවිල්ලා බෝධිය ගාව හිටියා. ඒ කාලේ දුවපු දිවිල්ල දන්නේ ඔව් අපිමයි. ඔය සිල් ගන්න අම්මන්ඩිලා ඔක්කොමලා හොඳට බලන්න, අවංකව බලන්නකො ජීවිතේ දිහා. කෙල්ල කාලේ සිල් ගන්න බැරි උනේ ඇයි? අවුරුදු 20 25 බැරි උනේ ඇයි? නාකි වෙනකම් මට හිතුන් නැත්තේ ඇයි? හොඳට බලන්න. පේනවා. දැන් ඇවිල්ලත් ප්‍රතිපත්ති ගරුකවද ඉන්නේ? අජ්ජයි මංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. සිල් ගන්න දවසේ ඔහොම එකක් කියනවා නේද උදේට? කියනවා නේද? මොකද ඒ කියන්නේ? මොකද ඒ කියන්නේ? ඒක දන්නේ නැත්නම් එකෙක්වත් ඇත්තට සිල් ගත්තේ නැහැ, බොරුවට සිල් ගත්තේ. උදේ උපාසක දානේ තත දිගැරලා කෑවා. දවල් උපාසක දානේ තත දිගැරලා කෑවා. තේ දෙකුත් ගහලා ඇරියා. 3:00යි කියනකොට මල්ල ගත්තා පැන්නා.
ඔහොම නිවන් යන්න පුළුවන් නම් කාග මහඳුරෝ මෙලහට 7-8 ගමනක් ගියා අප්පා. නේද නායක හඳුන? නායක හඳුනලා දැකලා ඇති අත්දැකීමෙන් මෙවුන්දලාගේ ප්‍රෝඩා. මෙවුන්දලාගේ ප්‍රෝඩා දැකලා ඇති. එහෙනම් අවංක වෙන්න. අවංක වෙලා මෙතෙක් ගමන් මගේ වැරදි වෙච්ච ඒවා තිබ්බාවයි. නොවිච්ච දේවල් තියෙනවනේ. රැකගත්ත උත්තම ගති ආන් ඒවා මැරෙන කම්ම දිරියෙන් රැක ගන්න මහන්සි ගන්න මොන තරම් සැප ලැබෙනවා කිව්වත් මොන තරම් සතුට දැනෙනවා කිව්වත් මොන තරමට දෙව්ලෝ බඹලෝ සැප ලැබෙනවා කිව්වත් ඕන් නැති දෙයක් කරන්න එපා. හිත කය වචනේ සම්වර කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය කුල සිරිතට අනුව සම්මා වායාමයේහිම යෙදෙන්න. යහපත් වෑයම් කරන්න. ඒ යහපත් වෑයමේ මූලික එක තමයි නොකරපු පව් නොකරම ඉන්න වීරිය කරන එක. දෙක ඔන්න දැන් තමයි ගමට එන්නේ. දෙක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya. මේ වෙනකොට ඔබ කරපු සහ කරන වැරදි නවත්තන්න වීරිය කරන්න. කරපු වැරදි දන්නේ ඔබ, කරන වැරදි දන්නේත් ඔබ. නවත්තන්න පුළුවන්නෙත් ඔබටමයි, මට බෑ. මේ පන්සලේ විහාරාධිපති හාමුදුරුවන්ටත් බෑ. මේ ඇවිල්ලා ඉන්න නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ ගෞරවනීය මහසඟරුවන්ටත් බෑ. නීතියටත් බෑ. බුදුහාමුදුරුවෝ වැඩ හිටියෝ ජීවමානව බුදුහාමුදුරුවන්ටත් බෑ. ඔබ කරන වරද නවත්තන්න පුළුවන් ඔබටමයි. බුදුහාමුදුරුවන්ට පුළුවන් නම් බුදුහාමුදුරුවන්ගේම ශාසනේ ගිහි කල මස්සිනා වූ දේවදත්ත පැවිදි වෙලා දේවදත්ත හාමුදුරුවෝ හිටියා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ බිරිඳගේ අයියා. ළඟම නෑදෑය මස්සිනා. මස්සිනා සතර මහා අපායට වැටෙන්න යද්දී බේරගන්න පුළුවන් නම් ගන්න තිබ්බත්. මාමණ්ඩි අපායට යනකොට බේරගන්න පුළුවන් නම් ගන්න තිබ්බත්. බුදුහාඳුරන්ගේ හතර වර්ගයක නෑයෝ අපායට ගියපු උන් ආපහු රකින්න තිබ්බත්. පුළුවන් වුණාද? බෑ. අනුන්ට බෑ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන කාගේවත් පිහිටක් සරණ නෑ. මට මතකයි සබරගම පළාතේ අපේ නායක හාමුදුරු කෙනෙක් අපවත් වුණා. නායක හාමුදුරු අපවත් වෙනකොට ගෝලයෝ ඔක්කොම ටික නෑ. ගෝලයෝ 20ක් හිටියා. 17ක්ම සිවුරු ඇරලා ගියා. හාමුදුරුවන්ගේ ඥාතීන් මහාන කරලා හිටපු අය හිටියානේ. ඒ 17 දෙනා ඉතුරු වෙන්න පිටස්තරින් පැවිදි වෙච්ච අය හිටියා 3 දෙනෙක්. ඒ 3 දෙනාව නායක හාමුදුරුවන්ට කේලම් කියලා නෑදෑයෝ මුලදි පැන්නුවා. අපේ නායක හාමුදුරනේ මේක පාඩමක්. මේක හොඳ පාඩමක්. නෑදෑයෝ ටික කේලම් කියලා අර ලොකු ගෝලයෝ 3 දෙනාව පැන්නුවා. හේතුව මේ පරපුරේ අයිතිය ඥාති පරම්පරාවෙන් පිටයයි කියලා. අපේ ශාසනයේ එහෙම කැත්ත ගතියක් තියෙනව නේද හඳුන්නේ? අමරපුර නිකායෙත් තියෙනවා, රාමඤ්ඤ නිකායෙත් තියෙනවා, සියල් නිකායෙත් තියෙනවා, මන් දන්නවා. මල්ලතු පාර්ශවෙත් තියෙනවා, අස්ගිරි පාර්ශවෙත් තියෙනවා, රෝහණ පාර්ශවෙත් තියෙනවා, කැලණි පාර්ශවෙත් තියෙනවා, දඹුලු පාර්ශවෙත් තියෙනවා. ඔය හැම පාර්ශවයකම තියෙනවා පාර්ශව 100ක් විතර හදලා තියෙනවා හාඳුරුවරු. මොකටද හැදුවේ? මේ පාර්ශව හුඟක් හැදුවේ ඇයි? ඒ පාර්ශවේ මහානායක මං
බී පාර්ශවයේ මහානායක මං, අනුනායක මං, සානුනායක මං, අධිකරණ සංඝනායක මං. එහෙම කියලා දැන් ශාසනය බේරලා තියෙන්නේ. අර අන්තර්ජාලය බලන්නකො හාඳුරුවරුන්ට කුලප්පුව නෙමෙයිද කියලා. ඒ කුලප්පුවෙන් ඕල්මාදක්කාරකමෙන් දඟලන නටනේ උන්ට කරපු දේ නායකයෝ එකතු වෙලා. හාඳුන්නේ ලැජ්ජා බෑ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක් හින්දා ඉවසාගෙන ඉන්නවා මිසක් මහමග යන්න. මේ මෑතකදී මං දානේ ගෙදරකට ගියා. දානේ ගෙදර ස්වාමින් වහන්සේලා හැසිරිච්ච විදියෙන් ඉගිලෙන්න තරම් හිතුණා හාඳුන්නේ. ලැජ්ජා බෑ. නායක හාමුදුරුවෝ දානේ සාංගික කරනවා. හාමුදුරුවරු දෙන්නෙක්ගේ ෆෝන් දෙක කෑ ගහනවා සෙනග ගොඩ මැද්දේ. සියලු දෙනාගේම අවධානය ගියා ෆෝන් දෙකට. ඒ ගමන මේ හාමුදුරුවරු දෙන්න එක්කෝ එක ඕෆ් කරන්න එපා. අර බණ කියන අතරේ කතා කරනවා ගනුදෙනු. මිනිසුන්ට පිස්සු වගේ හැදිලා හිටියේ. බැනලා පන්නනවා නම් පන්නනවා හාඳුනන. මිනිසුන්ගේ අර යම් ප්‍රමාණයකට මිනිසු දරාගෙන ඉවසාගෙන සාසනික ලැබියාව යම් ප්‍රමාණයක් හරි තියෙන හින්දා දරුවා මිසක් දම් පොලේ ඉන්න දන්නෙත් නෑ, බන පොලේ ඉන්න දන්නෙත් නෑ, පිරිතට ගියපුවාම ඉන්න දන්නෙත් නෑ. ඒ මහානකම වැඩක් නෑනේ. ඒ මහානකම වැඩක් නෑ. ඒ ඉඳා පින්නතුනේ ගිහියා ගිහි වත රකින්න ගමන් පැවිද්දා පැවිදි වත රකින්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ ධම්සප්පවතුන් සූත්‍රයේ පැවිදි උතුමන්ට. පැවිදි උතුමන්ට සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍ර දේශනාව මුලින් පැවැත්වුවේ විස්තර කෙරුවේ පැවිදි උතුමන්ට. ඊට පස්සේ අනුදැන වදාලා බුදුරජාණන් වහන්සේත් සරියුත් මහරහතන් වහන්සේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය සියලුම දෙව් මිනිසුන්ගේ යහපත පතා මේ ධර්මය විස්තර කරන්න කියලා. එහෙනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසේම අපි මේ සතර සම්ප්‍රදාන වීර්ය වැඩුවේ නැත්තම් මෙලවත් පෙරදෙනවා, පරලොවත් පෙරදෙනවා. සසරේ අතරමං වෙනවා, නිරයට වැටෙනවා. ඒ හින්දා පින්නතුනේ මේ උපන්දා සිට මේ දක්වා ඔබ ආ ගමන් මගේ ඔබ කළ යම් පාපයක් තියේද ඔබ දකිනවා, ඔබ බලන්න. බැලුවහම ඔබට පේනවා. ලැජ්ජ බය උපදවා ගන්න කර්ම විපාක වල ස්වභාවය බලලා. මේවා ඔක්කොම විස්තර කරන්න වෙලාව නෙමෙයි. මම සාමාන්‍යයෙන් පැය දෙකයි බණ කියන්නේ. ඔබ ඇවිල්ලා පැය දෙකක් රස්තියාදු වෙන්න ඇති කියලා මං හිතනවා. ඒ කාලයත් මේ කාලයත් ගැලපුවාම එක තැනක රැඳිලා බොහෝ වේලාවක් විඩාපත් වෙලත් ඇති. ඒ නිසාවෙන් දීර්ඝ උදාහරණ සහිතව කතා කරන්න වෙලාව නෙමෙයි. නමුත් කර්මවල විපාක ඔබට මේ ඇහැමානේ පේනවා. ඕන තරම් තියෙනවා. මේ වර්තමාන සමාජය ඇතුලේ කර්ම විපාක අපේ නායක හඳුන්නේ මම මාතර බණකට ගියා. මේ පහුගිය කාලේ මාතර බණට ගියේ මාතර අඟුණකොළ පැලැස්ස පැත්තේ. එදා ප්‍රධාන දායකත්වයේ දරලා තිබ්බ දායක මහත්තයා බණහඬ ඇවිල්ලා වාඩි වෙලා හිටියා. දුටු පමණින් මට පෙනුනේ අර බුදුරජාණන් වහන්සේ දවස ජෝතිය ජටිල මෙණ්ඩක පූර්ණ වර්ධන මහදන සිටුවරු ඉන්නේ. ආන් ඒ වගේ මේකගේ හැඩ. ඒ තරම් රන් රිදී වස්ත්‍රාභරණයෙන් සැරසිලා තමයි ඇවිල්ලා හිටියේ. පෙනුමෙන් එහෙම. මහා ධන කුවේරේ.
බණ ඉවර වුණාට පස්සේ දහම් පරිස්කාර දහම් පඳුරු ආදියද ටිකක් බර තියලා පූජා කෙරුවා. මම බණ ඉවර වෙලා පන්සල් ගිහිල්ලා 7 දවසකට විතර පස්සේ හැන්දෑවේ බණකට යන ගමන් රේඩියෝගේ ප්‍රවෘත්ති අහා යනවා. ප්‍රවෘත්ති වලට කියනවා මාතර අඟුණකොළ පැලස්ස ප්‍රදේශයේ මහා කුඩු ජාවාරම් කරු දැලේ ඉන්න මොකಾದ කියලා අහගෙන ඉන්නකොට එදා බණට ප්‍රධාන දායකත්වයේ ගත්ත මනම්පේරි බලන්න මම ඒකයි කිව්වේ රෙද්දේ හැංගිලා ඉන්න පුළුවන් ඕනෑම එක්කුට රෙද්දේ හැංගිලා ඉන්න පුළුවන් මේ සිවුරත් හැංගිලා ඉන්න හොඳ එකක් බුදුහාමුදුරුවෝ කියනවානේ හොරාට කැලෑවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ හැංගිලා ඉන්න ලේසි හොරාට කැලෑවක් ඔය උපාසක රෙද්දත් ඒ වාගේ එකක් හොරාට කැලෑවක් සිල් වගේ පෙන්වන්න පුළුවන් යුනිෆෝම් එක පොලිසිය හොරාට කැලෑවක් බන්ධනාගාර යුනිෆෝම් එක හොරාට කැලෑවක් ඔය තියෙන නිල ඇඳුම් වස්ත්‍රාභරණ සියල්ල හැඳ පැළඳගෙන තමන්ගේ ඇත්ත චරිතේ වහලා බොරු චරිතේ ලෝකයට පෙන්වන්න පුළුවන් ඒ කරපු පාපය තමයි ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මේ අපේ නායක හඳුල්ලා ඉස්සරහා බුදියාගෙන ඉන්නවා දෙන්නෙක් එකෙක් ඉන්නේ උඩු බැලිය අතට අනික ආයේ ඉන්නේ යටි බැලිය අතට මෙවුන් දෙන්නා බලන්න දෙයක් නැහැ මේ පලාතේ ශාසනයේ මුවාවෙන් කාලා මැරිච්ච උන් දෙන්නෙක් ඔව් ගිහිවත් පැවිදිවත් ශාසනයේ නාමයෙන් කාලා මැරිලා තියෙන්නේ එදා උන්ට බණ තේරුණෙත් නැහැ අද බණ තේරෙන්නෙත් නැහැ එදා උන්ට බලුකම තේරුණෙත් නැහැ අද උන්ට බලුකම තේරෙන්නෙත් නැහැ එදා උන් හෙළුවෙන් බව උන් දැක්කෙත් නැහැ අද හෙළුවෙන් බව ඌට පේන්නෙත් නැහැ කරපු බලු වැඩේ ආදීනවය තිරිසන් අපායට වැටිලා මේ දිස් වෙන්නේ මේ දෘශ්‍ය වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ තියෙනවානේ බල්ලෙක් වෙන්න හේතු තියෙනවා ඉසිදාසී තෙරණියගේ කතාව කියවන්නකෝ ඉසිදාසී තෙරණියගේ තේරී ගාථා කොටසේ තේරී ගාථා කාණ්ඩේ තියෙනවා ඉසිදාසී තෙරණියගේ කතාව මං හරි ආසයි ඔව් ගැහණු කම හොද්දට තේරුම් ගන්න පුළුවන් බණක් ඒක. මට ඒක ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. ඊළඟ පොයේට පන්සලට ආපුවාම හාඳුරුවන්ට කියන්නකෝ. අර කාගම හාඳුරුව කියපු ඉසිදාසී තෙරණියගේ කතාව කියන්න කියලා. බලු කමේ හැසිරිච්ච පිරිමියෙක් ඒ පාපයට මරණ මංචකයේදී එයාට හැදෙනවා ලිංගික රෝගයක්. බලු වැඩ කරලම ලිංගික රෝගයක් හැදෙනවා. ඒ ලිංගික රෝගයෙන් පීඩා විඳලා මැරෙන අපිරිසිදු වෛරී චේතනාවෙන් සමාජයට වෛරක්කාරයෙක් වෙලා මැරුණේ. රාජකුමාරයෙක්. තාත්තගේ රාජකීයත්වයත් භාණ්ඩාගාරේ රාජකීය මුදලුත් පරිහරණය කරමින් වල්කම් කෙරුවා. වර්තමාන උදාහරණ ඕනේ නැහනේ. එහෙම කරපු එවුන් අපි දන්නවා. උන්ට උරුම කර්මයක් මේක. අවසානයේ ලිංගික රෝගයක් හැදෙනවා. රෝගේ වසංගගත්තා ලිංග ඉන්ද්‍රිය හැදිච්ච හින්දා. වෙදදුරෝ ගාවට ගියේ නැහැ. රාජ්‍ය වෛද්‍යවරුන්ට පෙන්නුවේ නැහැ. රාජ්‍යරුවන්ට දැන්නුවේ නැහැ. මිත්‍රයන්ට කිව්වේ නෑ ලෙඩේ හැංගුවා අවසානයේ ලෙඩේ ඔඩු දුවලා මිනිහා වැටෙන කම්ම හිටියා වෙදදුරෝ එතකොට එනකොට බේරන්න බෑ
මරණයටපත් වුණා. වේදනාවෙන් මරණයට ගියපු පව්කාරයා බැල්ලියගේ බඩේ බැලි කික්කියක් වෙලා ඉපදුණා. උපදින භවයේම යෝනි මාර්ගයේ gediyak එනවා වැඩි විය පැමිණෙනකොටම. gediය ලොකු වෙලා පැසවලා පණුව ගහනවා. ලිංග ඉන්ද්‍රියට පණුව ගහලා එක තැනකටවත් වදින්න දෙන්නේ ගල් මුල් වලින් ගහලා පන්නනවා. මෙහෙම පුතේ පාරට වැටිලා මූකලම් බැදිලා දුවලා निराහාරව අනන්ත දුක් විඳලා මැරිලා යනවා. තිරිසන් අපායට වැටුණාට පස්සේ එකෙන් ගොඩ එන්න බෑනේ. වෙන්නේ පව්මයි. මේ බල්ලෝ පින් කරනවද? පාන්සලේ හිටියර බුදුන් වදිනවද? පාන්සලේ හිටියත් කරන්නේ වල් වැඩ. බෝධියට චූ කරනවා, පිළිමගේට චූ කරනවා. හාඳුරුවන්ගේ සිවුරට හරි කමන්නේ නැහැ චූ කෙරුවා. වෙන්නේ බලු වැඩමනේ. අපායටම මිසක් ආයේ සුගතියට යන්නේ නැහැ. ඒකනේ තිරසන් අපායට වැටෙන්නේ නැතුව බේරෙන්න කියන්නේ. වැටුනොත් ඉවරයි. සතර අපායට වැටුනොත් ඉවරයි. මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න අයගෙන් බහුතරයක් අපායට වැටෙනවමයි. උඹලා කරන වැඩත් එක්ක නොවැටි ඉන්න අම්මටයි තාත්තටයි කරන කෙනෙහිලිකම්ම ඇති. ගෑණි මිනිහට හොරෙන් මිනිහා ගෑණිට හොරෙන් කරන දුර්ගුණයක්ම ඇති අපායට යන්න. වෙන මොනවත් ඕනේ මට සියසින් පේනවා වයි කියන්න පුළුවන්. මම මේ ලංකාවේ රිංගලා අවුරුදු 50 ගානක් සිංහල දෙමළ මුස්ලිම් මේ කපටි කෛරාටික ලෝකයේ ගැන දන්නවා. ඒක මට ආය හංගන්න දෙයක් නැහැ. ඒ පැහැදිලිව පේන එක තමයි මම මේ කියන්නේ. හංගන්න දෙයක් නැති හින්දා මං එලිපිට කියනවා. මේක ඇත්තටම අපේ මේ විහාරාධිපති හඳුනනට කියන්න බෑ. ඇයි මෙවුන්ගේ හිත සන්තෝෂ කරන්නත් ඕනනේ. පාන්සලට ඇවිල්ලා වැඩ කරපු එවුන්ගේ හිත තැලෙයි, දාන දෙන එකාගේ හිත තැලෙයි, ආධාර කරපු එකාගේ හිත තැලෙයි. ඒ හින්දා මේක කියලා බෑ. ඒක හංගන්න ඕනේ, පහ ගන්න ඕනේ, යට කරන්න ඕනේ. නැති ಗುಣ වනන්න ඕනේ කියලා හාඳුරුවන්ට ප්‍රශ්න ගොඩයි. සම්බාධක ගොඩ මට එකක්වත් නැහැ. මට මෙහෙත් නැහැ එහෙත් නැහැ. ඇයි මට දායකයෝ නැහනේ. මට දායකයෝ නැහැ, දායක සභා නැහැ, සමිති නැහැ, සමාගම් නැහැ. ඒ හින්දා මං නිදහසේම ඉන්න හින්දා මට ඕන එකෙක් ළඟ තියාගෙන කියන්න පුළුවන්. ජනාධිපතිගේ ඉඳලා හිඟන්න වෙනකන් කියන්න පුළුවන්. මහානායක හාමුදුරුවෝ සියලු දෙනාගේ ඉඳලා මේ චූටි සාමණේර පැටික්කේ කීටිය දැන් මෙතන ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ දක්වාම මට කියන්න පුළුවන්. මට ගැටලුවක් නැහැ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය ශ්‍රී සද්ධර්මයමයි මේ වර්තමාන ලෝකයට ගලපන්නේ. ඒකේ දෝෂයක් නැහැ. බුදුහාඳුරු අනුදැන වදාලානේ උපාය සීලීව තැනට ගලපා දේශනාව කරන්න කියන. සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය එඳ ගැටලුවක් නැහැ. ඔබ ළඟ තමයි තියෙන්නේ තීරණය කරන එක. ඔබේ තියෙන අඩුව ඔබම දැකලා ඒක නිවැරදි කරන්න. හොරකමක් කළා නම් ඒ හොරකම තමන්ගේ සැමියාටද තමන්ගේ බිරිඳටද ලෝකයටද කාට කළත් හොරකමමයි. ඒ නිසා ඒක නවත්තන්න. වල්කමක් කරා නම් වල්කම කොතනත් වල්මයි. ඒක නවත්තන්න. නිත්‍යානුකූලව ආචාරශීලීව ජීවිතේ විඳින්න ඕන තරම් ඉඩ තියෙනවා. අඹුවකට සැමියෙකුට මේ සමාජය ඇතුලේ නිත්‍යානුකූලව ආගම දහමට එකඟව සංස්කෘතියට එකඟව
අපේ ජීවිතේ විඳින්න අපිට පුළුවන්. ඕන සපතක් විඳින්න පුළුවන් ජීවිතේ. ඒකට බාධා නැහැ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමයන්ගේ වැරදි විදියට හැසිරීමෙන් වළකින්න. හරි විදියට කමක් නැහැ. හරි විදියට අවසර තියෙනවා. ඒ අවසර පරිදි ඔබට සැප විඳ හැකියි. හැබැයි අනවශ්‍ය සැප පස්සේ යනකොට ඒකේ විපාකය හම්බෙනවා. ඔබට මතකද මේ මයංගනේ පැත්තේ OIC මහත්තයෙකුට යුද හමුදාවේ කොල්ලෙක් මෝල් ගහකින් ගහලා ඔළුව කුඩු කෙරුවා. වල්කොමේ ගිහිල්ලා. OIC ගිහිල්ලා වල්කොම. අර යුද හමුදාවේ කොල්ලයි ගෙදරට. ඌ හැංගිලා ඉඳලා මෝල් ගහත් අරන් ඇවිල්ලා OIC කොල්ලගේම ඇඳේ බුදිලු ඌ යනකොට ගහලා තිබුණ හාඳුන්නේ දෙමළ චිත්‍රපටියක් වගේ. ඔව් අමානුෂීයයිනේ. ආය තන නොතන නොබලා තලලා තිබ්බ ඔලු ගෙඩිය. ගහපු වේගේ කොච්චරද කියනවා නම් හාඳුන්නේ මෝල් ගහ දෙකට කැඩිලා. ඇඳ වියල දෙකට කැඩිලා. OIC ගේ ඔළුව දෙකට කැඩිලා. බාන්නක සිද්ධිය. වල්කොමේ ගියාම නෙව්වා. වල්කොමේ ගියපුවාම ගිහි පැවිදි ભેදයක් නැහැ. දුර බලලා කටයුතු කරන්න, ලැජ්ජා බය ඇතුව කටයුතු කරන්න, තම භූමිකාවේ යුතු අයුතුකම් දකින්න, ඒකේ තියෙන වාසනාවන්ත භාවයේ තේරුම් අරගෙන අපි ජීවිතේ වින්දාට බාධා නැහැ. එයින්දා කාටවත් කරදරයක් නොවෙන්න මෙතෙක් කල් කලපව් දුරලමින් ජීවිතේ රැකගන්න වීරිය කරන එක uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඊ타ම කැමැත්තෙන් ප්‍රීතියෙන් යුක්තව ජීවිතේ අවබෝධ කරගෙන පින්නතුනි මේ වීරිය ධර්මයේ වඩන්න පව් ඈත් කරලම දාන්න සදහටම. තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච හොඳ වැඩ ආරම්භ කරන්න. දැන් අද මේ කරපු වැඩේ මේසා විශාල පිරිසකට සබාදහම චුට්ටක් එරෙහි වුණත් මේසා විශාල පිරිසකට මේ විහාරීය පරිසරයට ආරාධනා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ අමා දර්ශනයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දීපු මහා මංගල්‍ය ගාරවෝච නිමාතෝච සන්තෝට්ටේච කතඤ්ඤුතා කාලේන ධම්ම ශවණං ඒතම් මංගල මුත්තමං. හැමතෙම ප්‍රදේශයටම ගී පැවිදි ඔබට මට අපට මහා මංගල්‍යයක් වූ අවස්ථාවක් සාධනය වෙලා තියෙනවා. ඒ උතුම් මංගල්‍ය විඳ ගැනීමේ වාග්ය ඔබට ලැබුණා. ජීවිතේ අම්මාට සැලකුවේ නැත්තම් සලකන්න. තාත්තාට සැලකුවේ නැත්තම් සලකන්න. බිරිඳට සැලකුවේ නැත්තම් සලකන්න. ස්වාමියාට සැලකුවේ නැත්තම් සලකන්න. දායකයෙක් හැටියට පන්සලට දායකත්වයක් නැත්තම් දායකත්වයක් දරන්න. පන්සලේ දියුණුව වෙනුවෙන් මේ තාක්කල් කිසිදු වැඩක් කරේ නැත්තම් ප්‍රදේශයේ මිනිහෙක් හැටියට ඔබ තමන්ගේ ආගම දහමට අනුකූලව තුනුරුවන් ගුණ අදහාගෙන විහාර ස්ථානයට ඇවිල්ලා ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ අභිමුඛයේදී සැබෑ පින්වත් දායකයෙක් වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ගෞරවනීය කීර්තිදර මිනිහෙක් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ප්‍රධාන දායකයා වීම මොනතරම් ගෞරවයක්ද, කීර්තියක්ද, අභිමානයක්ද. මේ මාත් ඔබ වාගේ තැනක ඊටාම දුප්පත් දිලිඳු පැලකනේ. දැන් මේ පැලේ ඉපදිච්ච මං
මේ කටුක ගොරහැඩි කෙනෙහිලිකම් කරන සමාජයේ මැද්දෙන් ඇවිල්ලා අද මේ ඔබේ පන්සලේ මනරම් ධර්ම සිංහාසනයේහි වැඩ හිඳගෙන ඔබ අමතන්නට එනකම් මග දෙපස මිනිසුන්ගෙන් වන්දනමාන ලබන්න පුද පූජා ලබන්න මා හරි වාසනාවන්තයි වුණානේ. ඒ වාසනාව මට ලැබුණේ පින්නතුනි මේ ඔබ ආසා කරන සල්ලි හින්දා නෙමෙයි. ඔබ ආසා කරන රන් රිදී මුතුමැණික් හින්දා නෙමෙයි. ඔබ ආසා කරන මේ මහා ලොකු සුන්දර මාලිගා රාජකීය වෙහෙර විහාර එව්වා හින්දාද නෑ. මම පැලක ඉපදුනේ, පැලක හැදුනේ, මහාන උනේත් පැලක හාඳුන්නේ. මම පොල්ලතු වහපු කටුමැටි ගහපු පැලක මහාන උනේ. ඒ මහාන වෙලා මටත් තිබ්බ රාජ මහා විහාර තිබ්බ. ඒ පළාතේ මහාන වෙනවනේ. ආරාධනාත් කළා මට මහාන වෙන්න. නමුත් මං වයෝවෘද ස්වාමින් වහන්සේ කෙනෙක් ආරක්ෂා කරගෙන අපෝපස්ථාන කරගෙනම පැවිද්ද ගෙවන්න ඕන නිසා උන්වහන්සේගේ ඉල්ලීමට මට කවුරුත්ම නැති වෙයි පුතේ උඹ ගියොත් කියලා කිව්වා. එහෙනම් මම ඒ අනුකම්පාවෙන් උන්වහන්සේ ගාව මහාන වුණා පැලක. උන්වහන්සේ අපවත් වෙනකම්ම මම උන්වහන්සේ ළඟ රැඳුණා. උන්වහන්සේගේ දේහයේ අවසානයේ තියන්න මට සුවිසල් ධර්මශාලාවක් හදන්න බැරි වුණා. හැබැයි මං ඒ වෙනකොට කොටසක් හදලා තිබ්බා. ඉතුරු කොටස සද්ධාතිස්ස කුමාරයා දුටුගැමුණු මහරජුරවන්ට පේන්න රත්නමාලී චෛත්‍ය රාජානන් වහන්සේ ශනිකව తాවකාලිකව නිර්මාණය කරලා පෙන්නුවා වාගේ මං తాවකාලිකව ටෙන්ට් රෙදි වලින් ඉතුරු කොටස නිර්මාණය කරලා උන්වහන්සේගේ දේහය තැන්පත් කරලා උන්වහන්සේගේ ආදාහන උත්සවය මං සිද්ධ කළා. හැබැයි මේ වාසනාව මට ලැබුණා. උන්වහන්සේ ප්‍රාර්ථනා කළා මං ලංකාවේ යම් තැනකට එයි කියලා. මං විතරනේ ගෝලයා. ඒ නිසා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මට ගුරුවරු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සියන් නිකායේ, එක්කෙනෙක් අමරපුර නිකායේ. උපසම්පදාවේදී ගැටලුවක් ආවා. ඒ ලංකාවේ ශාසනයේ තියෙන ගෞරවනීය බව නිසා ගැටලුවක් ආවා. නිකාය දෙක හින්දා උපසම්පදා කරන්න බෑ. ඒ නිසා එකක් තෝරගන්න වුණා. ඒ ගමන වයෝවෘද ලොකු හඳුරු මොන තරම් නිහතමානී සුන්දර උත්තමයේද කියනවා නම් උන්වහන්සේ අමරපුර නිකායේ පානදුරේ පිම්බත්තේ විජයානන්ද ලොකු හඳුරු උන්වහන්සේ මට අවසර දුන්නා. පුතේ මං හොඳට දන්නවා ශාසනය ගැන. කොහේ හරි කමන්නේ උපසම්පදා වෙන්න. මහානකම රැකගනින් පුතේ. ඒක තමයි උපසම්පදාව කියලා කියන්නේ. ඒකේ කොහේ හරි කමන්නේ පැලක හරි ජීවත් වෙයන් රාජ මහා විහාර නැතුවාට මල්වත්තේද අස්ගිරියේද එහෙම නැත්නම් අමරපුර නිකායේද සියන් නිකායේද රාමඤ්ඤ නිකායේද ඕක වැදගත් නෙමෙයි. මයි පුතා උපසම්පදා වෙලා හොඳට මහානකම රැකගෙන ඉඳපන් ඒ ඇති කිව්වා. මම උන්වහන්සේගේ අවසරය ඇතුව සියන් නිකායේ මල්වත්තේ උපසම්පදාව ලබාගෙන උන්වහන්සේ අපවත් වෙනකම්ම මම උන්වහන්සේට අප උපස්ථාන කළා. උන්වහන්සේ අපවත් වුණා. අපවත් වුණාට පස්සේ මම පන්සලේ ඉතුරු අඩුපහඩු ටික හදලා ඒ පන්සල පූජා කරලා මම නිදහස් වෙලා යන්න ගියා. ගිහිල්ලා දැන් නිදහස් තැනක දායකයෝ නැතුව ඉන්නවා. එඳා මේ ලෝකේ දිනන්න පුළුවන් එකක්. මේ ලෝකේ ජය ගන්න පුළුවන් එකක්. ඕනෑම මිනිහෙකුට පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක් ඔස්සේ තමන්ගේ කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ ගමන් කරන්න වීරිය කරන්න. වීරිය කරමින් නොගත් උත්සාහයක් තුල භික්ෂුවක් හැටියට හෝ භික්ෂුණියක් හැටියට හෝ උපාසකයෙක් හැටියට උපාසිකාවක් හැටියට ඔබේ ජීවිතේ වඩාත් ලස්සන
ගුණගරුක සත්පුරුෂ ජීවිතයක් කරන්න මාන්සි ගන්න. උත්සාහවන්තානං ජනානං කිම සාදියං වෙර වඩන මිනිසුන්ට බැරි දෙයක් නැහැ. දිනන්න පුළුවන්. ඒ උදාරත්වය ඔබ තුල ගොඩනගා ගන්නට වරම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දිරියෙන්. අවසාන කාරණාව ඈතට දිගට කියන්න ඕනන්නේ නැහැ. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මෙච්චර කාලයක් තිස්සේ ඔබ කරගෙන ආපු ශාසනික ආගමික සංස්කෘතික ජාතික සත්පුරුෂ මානව කටයුතු තව ලස්සනට නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන්න ඉදිරියට ක්‍රියාත්මක කරන්න තව නිර්මාණශීලීව වැඩ කරන්න වීරිය වඩන්න. මව්පියන්ට උපස්ථාන කළා නම් වෙනදටත් වඩා උපස්ථාන කරන්න. තුනුරුවන් වන්දනමානන කළා නම් වෙනදට වඩා තුනුරුවන් පිළිබඳව සදහැයෙන් යුක්තව වන්දනමානන කරන්න. දන් දුන්නා නම් වෙනදටත් වඩා සන්තෝෂයෙන් ප්‍රීතියෙන් නිකැලැල්ව දන් දෙන්න. වැඩපල කරගෙන කාටවත් කරදරයක් නැතුව නිහතමානී දිරියාන්ත මිනිහෙක් හැටියට ජීවත් වුණා නම් තවත් දිරිය වඩලා වැදගත් බුද්ධිමත් උගත් පෝසත් බෝසත් මිනිහෙක් වෙන්න මහන්සි ගන්න. පින්නතුනි ජීවිතේ සාර්ථක ඵල අපට මේ ජීවන ගමනේදීම විඳ ගන්නට පුළුවන් හැකි හයිය තියෙනවා. ඕනෑම මිනිහෙකුට පුළුවන්. කර්මානුරූපව මන්ද බුද්ධික නෙවෙයි නම් කර්ම රෝගයක් නැත්තම් අංග විකල භාවයට පත් වෙලා නැත්තම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය දිනන්න. ඒ සඳහා තුනුරුවන් වැඩ ඉන්නවා පිහිට පිණිස. තුනුරුවනේ සරණ ලැබමින් තුනුරුවනේ ආශිර්වාදය ලැබමින් සද්ධර්මයේ අනුව ජීවිතය නිර්මාණය කරමින් ජීවිතේ දකින්න විඳින්න වරම් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ ජීවන ගමනේ මේ සතර සම්‍යක්පදාන වීරිය අත් නොහැර වඩන්න වීරිය කරන්න. අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. නොකරපු පව් නොකරන ගමන් කරපු පව් දැඩි අදිෂ්ඨානයකින් දැක්මකින් වීර්යයකින් සියල්ල තමගේ ජීවිතෙන් අයින් කරන්න මහන්සි ගන්න. නොකල යහපත් දේ ආරම්භ කරන්න. අදම පටන් ගන්න. මරණය කොතනද දන්නේ? උත්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. උත්පත්තිය ලබන හැම මිනිහෙකුටම මරණය උරුම ධර්මතාවයක්. ඒක තව ටිකකින්ද දන්නේ? හෙටද දන්නේ? අනිද්දාද දන්නේ? මේ මහ පොළොවේ පහුගිය දවස්වල කොච්චර මිනිස්සු මිහිදන් වුණාද? නිදාගත්තේ පසුදා බොහෝ බලාපොරොත්තු හිතේ තියාගෙන. යාන වාහන ගත්තේ, ගේ දොර ගත්තේ, ඒවා තනා ගත්තේ, රන් රිදී මුතු මැණික් ආදිය ගත්තේ ජීවිතේ විඳින්න දිනයක් ආපහු උදා වුණේ නැහැ. රාත්‍රියේ නිදාගත්තා. ඒක තමයි ඇත්ත. ඔබට මට අපිටත් ඒ උරුමයි. ඒ ඉඳ 100 පිහිටුවාගෙන මෙතෙක් කරන්න බැරි වෙච්ච හොඳ දෙයට දිරිය වඩමින් ආරම්භයක් දීලා සත්පුරුෂ වැඩ කරන්න මහන්සි ගන්න. අවසාන වීරිය කළ යහපත් දේවල් uppannānaṁ කුසලානං ධම්මානං තිතියා නැවත දකිමින් කළ යහපත් දේ මත පිහිටන්න. නිර්මාණශීලී වෙන්න. වෙනදටත් වඩා ඒ දේවල් හොඳට කරන්න. අවබෝධයෙන් දිරිය වඩන්න. ඔබට වාසනාව
අවබෝධය දැක්ම අනන්ත තුනුරුවනේ ගුණ බලයෙන් ධර්මඥානයේ ලැබමින් යන මේ සුපෝසිත දිවි ගමනේ හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු සිතින් හැම දෙනාම දෙවියන්ටත් පින් දීලා පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාම ඉන්න තැන් වල හොම්ම ඉඳගෙන මෙතෙක් අපහසුතාව මැදින් අපි ආවාසයේම ඉතුරු ටිකත් හොම්මම ඉඳලා තව විනාඩියක් ධර්ම පරිස්කාර පූජාවන්ට එකතු වෙලා පින් අනුමෝදන් වෙලා යන්න. දෑත නලලෙතියා හයියෙන් සාදුකාරයක් පවත්වන්න. ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසීයත. ත්‍රායිතර තිලක සකලන්නේය සාගර පාරගතානි සේසනායික ගුණරත්න මන්දිරාය මානව භාග්‍යවත් අරිය සම්්‍ය සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් මధుර මනෝහර කොට පුර වීකනාද ගම්බීරාලාපෙන් දේශිත මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් බින්දක් මේ අවස්ථාවේදී මේ පින්නතුන්ගේ සීලගම ඓතිහාසික ලෝකය පිළිබඳ අවබෝධ කරගත් අභිනව විහාරීය පරිසරයේ කරවන ලද මනරම් ධම්සභා මණ්ඩපයේදී දේශනා කරවමින් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේව අගයමින් උන්වහන්සේට ආශිර්වාද කරමින් සිද්ධ කරන්නට යෙදුණු මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේ වෙලාවේදී වඩන ලද දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ඵල ධර්මයෝ විහාර පරපුරේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගන්න වේනම් උන්වහන්සේලාටත් මේ ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් දිරිය වඩා අපකප වී මේ වෙහෙර විහාර ගම්බිම් මිඩං කඩම් මම්මා වත්තල දොල ගංගා කෙත්තතු ගහකොළ තුරු ලතාවෝ හදා වඩා තන අපේ ජීවිතද අපට ලබා දී සුවසේ ජීවත් වෙන්නට මඟ පාදාදී මියගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තමනත් ආදී කුල දෙටුවෝ පිංගන්න වේනම් ඒ හැම දිනාටමත් සමාජගත ජීවිතයේ ඔබත් මාත් අපිත් එක්ක කල්යාණ මිත්‍ර දාමයෙන් හිඳ දුක සැප බෙදාගෙන කටයුතු කරමින් මිය පරලොව යන්නට යෙදුනා වූ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රු බහතුරු භගිනී ආදී නෑහිත මිතුරෝ පිංගන්න වේනම් ඒ සෑම සියලු දෙනාටමත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පෙන්වා වදාළ සාන්ත සුන්දර සුඛ ප්‍රණීත වූ උතුම් මහ නිවනින් සැනසීම ලබන්නට උතුම් ධර්මඥානය ලබා ගැනීමේ වාග්ය වාසනාව ලැබේවා 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 යිසිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. පින්නතුනේ මේ පින්වත් ඇත්තෝ කලබල වෙන්න ඉස්සෙල්ලා පරිස්කාර පූජාවද ඉවර කරමු. එතකොට ඒ ඇත්තන්ට නිදහසේ යන්න පුළුවන්.
තෙරුවන් සරණයි අප්පච්චි. බුත් සරණයි. තෙරුවන් සරණයි. පාගමාඳුරුයින් තෙරුවන් සරණයි. සියලු දෙනාම හොම්මම පහන් සිතින් වන්දනා කරගමුකෝ. ඉන්න විදියට හොම්මම ඉන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡම් බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැමෝටම තෙරුවන් සරණයි.